ඉතින් ගයිස් මං අද ඉන්නේ ක්‍රිස්ටල් පැලස් උද්‍යානයේ. මේක තියෙන්නේ ක්‍රිස්ටල් පැලස් වල. ඉතින් මං දැක්කා මේ ලස්සන මේ ඒ කියන්නේ වික්ටෝරියා යුගයේ නිර්මාණය කරපු මේ ෆිනික්ස් ප්‍රතිමා 6ක්. ඉතින් මං හිතුවා ඔයාලට ඒක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මා ලස්සන ප්ලේස් එකක් මෙතන. ඔයාලට පේනවා. ඉතින් මේක 1850 තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 1850 නිර්මාණය කරලා තියෙනවා මේ වගේ ඒ කියන්නේ ඊජිප්තු සම්භාවයක් තමයි මේ ෆිනික්ස් වලට තියෙන්නේ. ඉතින් ගයිස් ඔයාලට ඈතින් පේන්නේ ෆිනික්ස් ප්‍රතිමාවක්. ඉතින් මේ ෆිනික්ස් ප්‍රතිමා 6ක් තියෙනවා. ඉතින් 1850 තමයි මේ නිර්මාණය කරන්නේ. නිර්මාණය කරාට ආයි 1936 වෙද්දි ලොකු ගින්නක් ඇති වෙලා මේ ඔක්කොම විනාශ වෙනවා. ඊට පස්සේ ආයි 2016 තමයි මේක ප්‍රතිසංස්කරණය කරන්නේ. ඉතින් මේ ෆිනික්ස් ප්‍රතිමාවට තියෙන්නේ මේ ඊජිප්තු සම්භවයක්. ඉතින් මේ දැක්කන් පස්සේ ඔයාලට තේරෙනවා මේක පින්තූරේ මේ ප්‍රතිමාව මොන වගේද කියලා. ඉතින් මෙතන තියෙනවා ඊජිප්තු අක්ෂර මං හිතන්නේ. ඉතින් මේ වගේ ප්‍රතිමා 6ක් තියෙනවා. ඉතින් මේක මහා ලස්සන ප්ලේස් එකක්. ඉතින් තව අර ඈතිමුත් දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ ක්‍රිස්ටල් පැලස් පාක් එකට ආවොත් ඉතින් මෙතනට අනිවාර්යෙන් එන්න. ඉතින් මෙතන ලස්සන ප්ලේස් එකක්. ඉතින් ගොඩක් කාම් ප්ලේස් එකක්. එහෙනම් ගයිස් අපි ආයි හමු වෙමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින්.